හැමදාම වගේම අදත් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද වෙසක් පොය දවස දන්නේම නැතුව තවත් මාසෙක අවසානයේටම ඇවිත් නේද? උදේම ගෙදර තියෙන වැඩ ටිකත් ඉවර කරලා අද අපි චූටි ගමනක් යන්නයි මේ හදන්නේ. ලංකාවේ අපිටත් දඹදිව නොයාම දඹදිව වන්දනා කරගන්න පුළුවන්. ඉතින් අද අපි යන්නේ පූජනීය ස්ථානයට. පුංචි දඹදිව. ලංකාවේ බොහෝ පිරිසක් වන්දනාමාන කරන්න යන හරිම ලස්සන පූජනීය ස්ථානයක්. රත්නපුර ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 22ක් වගේ දුරකින් තමයි මෙතනට යන්න තියෙන්නේ. රත්නපුර පැල්මඩොල්ල ඇඹිලිපිටිය කියන මේ මේන් රෝඩ් එකේ දිගටම යනකොට කුරුගල් වත්ත කියලා හම්බෙන මේ හන්දියෙන් වම් අත පැත්තට තියෙන මේ කඳුකර පාරේ කිලෝමීටර් 13ක් වගේ දුරක් එන්න ඕනි. මගදී හම්බුන දන්සල් කිහිපයකුත් ඉතින් ඔන්න අපි වැඳගත්තා. කොළපාට ගස්වලින් පිරිච්ච මේ කඳු මැදින් තියෙන පාර හරියට දිව්‍ය ලෝකයකට හදපු පාරක් වගේ. ඒ තරමටම ලස්සනයි. නගර පදව ඉන්න කෙනෙක් නම් ඔයා ඊළඟ නිවාඩුවට මෙතනට යන්න අමතක කරන්න එපා. ගතට වගේම හිතටත් පුදුම සැහැල්ලුවක් මේ පරිසරය දකිනකොට. ඔන්න දැන් අපි පුංචි දඹදිවට ආවා. බලන්නකෝ මේ පන්සල පිහිටලා තියෙන්නේත් ලස්සන කඳු පන්ති වලින් වට වෙලා. හැමෝම දන්න මේ පුංචි දඹදිව රත්ගඟ 80 මහා ශ්‍රාවක පස්විසි බුදුරාජ මහා විහාරය ලෙසත් හඳුන්වනවා. ගිරිමල චන්ද්‍රලෝක හිමි විසින් ආරම්භ කරන ලද මෙම පූජනීය ස්ථානයේ ලුම්බිනිය, බුද්ධගයාව, සාරානාථය හා කුසිනාරාව වැනි පූජනීය ස්ථානවල අනුරු මෙහිදී දැක ගන්න පුළුවන්. ඉතින් ඉන්දියාවේ පිහිටි මෙම පූජනීය ස්ථාන නරඹන්න යන්න බැරි බෞද්ධ බැතිමතුන්ට ඒ අත්දැකීම ශ්‍රී ලංකාව තුළම ලබා ගන්න මෙතනදී පුළුවන්. මේ දකින විහාරය තුළ බුද්ධ ප්‍රතිමා 24ක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම තවත් ප්‍රතිමා 80ක් මෙම මන්දිරය තුළම තැන්පත් වෙලා තියෙනවා. මේ පූජනීය ස්ථානයේ තියෙන වඩාත් කැපී පෙනෙන ඉදිකිරීම් වලින් එකක් තමයි මේ සූවිසි විවරණ විහාර මන්දිරය.
ජේතවනාරාමයේ බෞද්ධ රැස්වීමක් සිහිපත් කරලා තමයි මේ ඉදි කරලා තියෙන්නේ. බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගැනීම දක්වා වූ ජීවිතයේ නිරූපණයන්ද ජාතක කතාවල දර්ශනද මෙම ප්‍රතිමා 80 තුල දැක ගන්න පුළුවන්. ගොඩක් අනුරු තවමත් ඉදි වෙමින් තමයි තියෙන්නේ. පුංචි දමදිව කියනකොට කාටත් මතක් වෙන්නේ මෙන්න මේ අනුරුව. බුද්ධ ගයාවේ අනුරුවක් තමයි මේ විදියට ඉදි වෙලා තියෙන්නේ. ඉතින් මෙතනට ආවොත් ලංකාවේ ඉදිවුණ මේ බුද්ධ ගයාවේ අනුරුව ඔයාලටත් දැකලා වැඳ පුදා ගන්න පුළුවන්. මේ වගේ පන්සලක් ඉදි කරන්න සිත් පහළ වුණේ හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාටමත් මේ ගොඩනැගිලි ඉදි වූයේ දෑත්වලටත් ඇත්තටම ගොඩාක් පිං. පුදුම තරම් හිතේ ආසාවකින් අපි ඔන්න පුංචි දමදිවත් වැඳලා ඉවර වෙලා දැන් ගෙදර යන්නයි මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් ලස්සන දවස් වලින් ඉස්සරහට හම්බෙමු.